ඔන්න ඉතින් අද අපි බලන්න යන්නේ නරුටෝ හොකාගේ වුණ දවස. ඇත්තට මේකේ ගොඩක් කතා සිදුවී වෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මේක තමයි මම දාන පළවෙනි වීඩියෝ එක. හොඳයි නම් ලයික් එකක් සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙන යන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. それを果たさんとした。お前はどこまで見えている Yeah. Hold up. ඔන්න ඉතින් අපිට ඉස්සෙල්ලම පේන්නේ නරුටෝ උතන නිදාගෙන ඉන්න සීන් එකක් තමයි. ඔන්න ඉතින් මේ වෙලාවේදී හීනට කියනවා නරුටෝගේ දුවරේ කියන්නේ හැමවරිට එයාව ගිහින් ඇරවන්න කියලා. එයාත් ගැම්මෙන් යනවා නරුටෝව ඇරවන්න. ඔන්න ඉතින් දැන් මේ හදන්නේ නරුටෝව ඇරවන්න. නමුත් කොච්චර කරත් නරුටෝ නම් ඇහැරින්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ දෙනවා බොරුටෝ උසුම කියනනම් කියනවා විදියට කාඩේ ඇරවන්න බෑ. දෙන්න මේ විදියට තමයි ඇරවන්න පුළුවන් කියලා ඔලිම්පික් කියලා උස පයින්නා වගේ පයින්නවා කියලා මොන ගෞරවය. ඒක නරුටෝ ඊයරේ කාපුවත් මතක් වෙනවා. ඔන්න ඉතින් දැන් නරුටෝ බාගෙට මැරලා වගේ කෑම කන්න තමයි යන්නේ. පියමනේ බාගෙට මැරලා වගේ කෑම කන හැටිත් එකක් තියාගෙන. ඔන්න ඉතින් මේ වෙලාවේ හිනට ඇවිල්ලා කියනවා එයාගේ හොකාගේ මහන්න දීලා තමයි ඉන්නේ මං යන්නම් ඒක මහලද කියලා බලන්න කියලා. එයා පිටත් වෙනවා ඉතින් යන්නේ. එතකොට අපිට පේනවා ඒක මහන අවුරුදු 75ක් විතර වයස ඇති ආච්චි කෙනෙක්. එයා තමයි ඉතින් මේක මහන්නේ. ඔන්න ඉතින් දැන් හිනට කියනවා මම ගිහිල්ලා ඒක බලලා එනවා ඔයා ඉක්මනට දෙන්න හොකා සොයලා හැටි කියලා. ඔන්න ඉතින් හොකාගේ දුව ගැන කියදී හරි මතක් වෙන කකචිය දඟිට බැදුම. ඒක මහලා තියෙන ඉතින් ආච්චි තමයි. මේ ඔක්කොම හොකාගේ ළඟ ඇදුම් මහල් තියෙන එයා තමයි. ඔන්න ඉතින් මේ අස්සාවේදී හිනට හොකාගේ ඇදුම හම්බෙලා තියෙන්නේ. හැබැයි ආ හිතනවා මේක ඇඳාම නරුටෝ ලස්සනට ඉදී කියලා. ඔන්න ඉතින් මේ දැන් ඔක්කොම හොකාගේ සොයලා රැස්සලා තමයි ඉන්නේ. වලට බිනවනේ කොච්චර ඉන්නවද කියලා. මේ අස්සාවේදී හිනට ඇවිල්ලා කියනවා මම එයාගේ හොකාගේ ඇදුම දිනා කියලා. ඒතකොට එයා දහනවා කොහොම නරුටෝ කියලා. ආයෙත් හිනට කියනවා මම එයාට එන්න කිව්වා දැන් මෙයා ළඟ මග එනවා ඇති කියලා. කෝ තාම නෑනේ කියලා එයා කියනකොට මෙහෙනම් මං හිනට කියනවා එහෙනම් මම ගිහින් එයාව බලන්නම් ඔයාලා මේක ටිකක් කරලා තියාගන්න කියලා. මං එයාගෙන බලන්නම් කියලා එයා ගෙදරට දුවලා යනවා. ඔන්න ඉතින් දැන් වෙලාව හරි කියලා නරුටෝ හැත් වෙමින් තමයි ඉන්නේ උත්සවයට යන්නේ. ඊට පස්සේ එයා කතා කරනවා එයාගේ බොරුටෝරයි හැමවරිටයි. ඒ වුණාට ඉතින් ඒ දෙන්න නම් එන්නේ ඒ දෙන්න බෝනික්කට රණ්ඩු කරමින් තමයි ඉන්නේ. පේනවනේ කොහොමද ඇදිල්ල කියලා. හොඳටම රණ්ඩු කරනවා. ගැම්මක් තමයි. නරුටෝ නම් හිතන්නේ මේ දෙන්නට පිස්සු කියලා තමයි ඉතින්. ඔන්න ඉතින් දැන් කොහොම හරි මේ කීරෙන්න ඔන්න වෙන්න තමයි තියෙන්නේ. දෙන්න පණක් දාගෙන ඇදලා කොහොම හරි ඒක ඉරා ගන්නවා. බොරුටෝ නම් පැත්තකට ඉඳගෙන හැමවර නම් බිබට වැටෙනවා. ඊට පස්සේ මාතල්ම සීන් එක එන්නේ. ඔන්න ඉතින් දැන් හමාර නැගිටිනවා. ඒතකොට බරුට යනවා හොදින්ද කියලා. එහෙම කියනත් එක හමාරි මේ පැත්ත බලනවා. ඔයාලට පේනවනේ එයාගේ බියු ගන්ස් දෙක. ඔන්න ඉතින් මේ දෙක ඕපන් වෙනවා. දැන් ඉතින් මොහිනී වහලා තමයි ඉන්නේ. ආයි ඉතින් දැන් හෙන්න ගේමක් දෙනවා. පේනවනේ බඩු පෙරලනවා. ඔය දැන් බොරුට දෙනවා පාරක් තියලා යන්න. ඊට පස්සේ බොරුට කෑ ගහලා කියනවා එයා ගොඩක් ශක්තිමත් වෙලා අනේ මාව බේරගන්න කියලා. මේක ඒතකොට මොනවාට ගදිනාගේ බීකු ගන්ස් තියපුවා බීකු ගන් කියලා කෑ ගහලා බේරගන්න තමයි යන්නේ. එතකොට හැමෝරි කියනවා මම මේ වයිස් පුඩුමක් කරනවා කියලා. ඊට පස්සේ උන්න හෙට් යනකොට නරුටෝ මැදින් පයින්නවා. ඒක අපාට නම් උදේ කාපියවත් මතක් වෙනවද මම කියන්නේ. ඊට පස්සේ කොහමද ඉතින් බරුට බේරගන්න ගිහින් නරුටෝත් හොඳ පාරක් කරනවා. නියම පාර තමයි ඉතින්. මම මේ වගේ අතර සීන් මගේ WhatsApp group එකේ ෆනි විදිහට හදලා දානවා. මේකට එකතු වෙලා බලන්න. ඔන්න ඉතින් මේ වෙලාවේ කකාෂිව තමයි පේනන්නේ. කකාෂි යනවා කොනල්ටෝ කියලා. මෙයාලා නම් කියන්නේ කවද දැක්කේ නැහැ කියලා. නරුටෝ කවද වෙලාව වැඩක් කරේනේ. ඔන්න ඉතින් දැන් උත්සවය ආරම්භ වෙන්න තමයි යන්නේ. ඔන්න දැන් කකාෂි කියනවා කවුද සෙවන්ත් හොකාගේ කියලා. ඉතින් සෙවන්ත් හොකාගේ නරුටෝ කියලා. ඔන්න ඉතින් හොකාගේ නරුටෝ කියනකොටම ඔක්කොලට වගේ සතුටුයි හිතෙනවා. ඒ වුණාට නරුටෝ වලට වෙනවනේ දැන් නරුටෝ එනවා. ඇත්තට මේ නරුටෝ නම් නෙමෙයි එන්නේ. නරුටෝ වගේ සබ්ස්ක්‍රිප්ෂන් නෙමෙයි ට්‍රාන්ස්ෆෝමේෂන් ජුට්සුවක් කරගත්ත කවුද මන් දන්නේ කෝල් එක කරලා අහගන්න මන් දන්නේ නම්බරේ Google එකකින් ගාව ගන්න. මේව නම් මම දන්නේ නැහැ. ඔන්න ඉතින් එලාවදී හිනට ගෙදරට එනවා. එතකොට එයා දකිනවා නරුටෝ බිව් වැටලා ඉන්නා. එතකොට එයා හිතන කවුද යකෝ මේ වැඩේ කරපු එකා කියලා. එතකොට එයා දකිනවා මෙයා විතර ගහලා තියෙන්නේ ශාක්‍ර පොයින්ට් එකට කියලා. ඒක තමයි මේ බාගෙට මැරලා වගේ මොහිනී ගහලා වගේ ඉන්නේ. ඊට පස්සේ ආයෙත් චක්‍ර පොයින්ට් එකට ගහන දරන් ගෙදර ඉන්න වැඩ කවුද කියලා. ඔන්න ඉතින් මේ වෙලාවේදී බොරුට හැංගිලා තමයි ඉන්නේ. තමන්ගේ නංගිට බයි. හැබැයි ඒක නම් පට්ට ලැජ්ජාවක්. ඔන්න ඒක එයාගේ නංගියා ඉන්න කාමරේට එනවා. එයානම් පට්ට බය තමයි ඉන්නේ. ඔන්න ඉතින් දැන් හැමෝම කාමරේට ඇවිල්ලා එකපාරට මායා නෙමෙයි මොහිනී ගහලා එකපාරට
සුදු පාටට බෝල කලී වගේ ඇහැසැල්ල බලද්දි බෝරුටට ඉතින් කෑ ගැහෙනවා මුළු පළාතම ඇහෙන්න. එපිසෝඩ් එක නම් දැන් ඉවරයි. මොකද එපිසෝඩ් එකේ මෙච්චර තියෙන්නේ. හැබැයි තව පොඩි කෑල්ලක් තියෙනවා. ඔන්න ඒකත් මම පෙන්නන්න. උන් ඉතින් කවුරුගේ සෙට් එකක් ගෙදරට එලා නරුටෝ උස්ස ගන්න යාගේ යාළුවෝ කකෂි හැම. ඊට පස්සේ අපිට ආයේ පෙන්නන්නේ සුනාදී මොකද්ද මුට්ටියක් කරගෙන අඤ්ඤමඤ්ඤ කුසල් කරන සීන් එක. ඒනෝ ටික අපිට දැල්ලා උන් ඉතින් දැන් පේනවා අපි ගෙවන නටුගේ පින්තූරේ නෙමෙයි මූර්තිය අදගොනා මූර්තිය බිත්තිය ගහලා තියෙනවා. ඔන්න ඒක තමයි මේ එපිසෝඩ් එකේ වෙන්නේ. අපි ආයෙත් සම්බිමු ආලෝගේ WhatsApp group එකට දාලා ඉන්නවා. ඒකට අතල් ෆනි සීන් දාන්න. අදට ඉවරයි. good luck. ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙමු.